සුබ දවසක් හැමෝටම. අපි ගොවියා YouTube channel එකකින් මුලින්ම අපි අන්නාසි වගාවක් සිදු කරන ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරනවා. හරි අපි මුලින්ම බලමු කුඩා ඉඩ ප්‍රමාණයක් තුල අන්නාසි වගාවක් ආරම්භ කරන ආකාරය. මුලින් මේ තියෙන අපි මුලින්ම තෝරගත්ත ඉඩම සාමාන්‍යයෙන් ගෙදරක ගෙවත්තක් වගේ ප්‍රදේශයක් තමයි අපි මේකට තෝරගත්තේ. කුඩා ප්‍රමාණයෙන් පටන් අරගන්න කට්ටියට තමයි මේ වීඩියෝ එක මුලින්ම දාන්නේ. විශාල අන්නාසි කොටු දක්වා අපි ඉදිරි වීඩියෝ ටික දාන්නම්. ඉතින් දැන් මේ තියෙන අපි මේ පාර අන්නාසි කල 3000ක් වගේ හිටවන්න සාමාන්‍යයෙන් පර්චස් 80ක වගේ තෝරගත්ත ඉඩමක්. මේකේ වටේ ටිකක් කැලේ තියෙනවා. පොල්ලත්තක් මැද්දේ තමයි අපි මේ පාර අන්නාසි වගාව දාන්න යන්නේ. මුලින්ම අපි වටේ තියෙන කැලේ ටික සුද්ධ කරගන්න ඕනේ. සුද්ධ කරගෙන තියෙන්නේ ගොඩක් කැලේ තියෙනවා. සමහර අය කියන මේ කැලේ නැති ඉඩනුත් තියෙනවා. මේක ටිකක් වටේටම වදුල වගේ තියෙන්නේ. මේ වගේ ඉඩමක් තෝරගත්තට පස්සේ වටේ තියෙන කැලේ ටික අපි කපලා ඉවත් කරගන්න ඕනේ. අපි මුලින්ම මේ සම්පූර්ණ කැලෑව සුද්ධ කරගත්තට පස්සේ බිම තියෙන කැලේ සුද්ධ කරගන්න ඒකට අපි භාවිතා කරනවා වල්නාශක. මේ තියෙන අපි වල්නාශක විසින ටැංකිය. මේක සාමාන්‍ය ලීටර් 16ක් වගේ ප්‍රමාණයක් මේ ටැංකියට වතුර පුරවන්න පුළුවන්. ඒකට සමන අපි නම් භාවිතා කරන්නේ ඩයරෝන් කියන එක තමයි. නැත්තම් සාමාන්‍ය මුල්ම කැලේ විනාශ වෙන්න නම් සම්පූර්ණ කැලේ විනාශ වෙන්න භාවිතා කරන්න පුළුවන් රවුන්ඩ් අප් කියලා කියනවා. ඒක භාවිතා කරන්න පුළුවන්. අපි දැන් ටැංකියට වතුර ලීටර් 16ක් පුරවගෙන ඒකට අවශ්‍ය වල්නාශක ප්‍රමාණය අපි මේකට එකතු කරගත්තට පස්සේ හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ මේදිදින් ආරක්ෂක ග්ලව්ස් දෙකක් මාස්ක් එකක් පාවිච්චි කරන එක. මොකද වස జాතියක් නිසා ඇඟට යන්න තියෙන ඉඩ කඩ වැඩි නිසා පොඩක් ආරක්ෂිත විදියට බූට් දෙකක් ග්ලව්ස් දෙකක් අත් දෙකට දාගෙන හොඳ ආවරණ වලින් සැරසිලා අපි ඕනෙම ටැංකිය පිරෙන අපි වතුර ටික පුරවගමු. ඔය විදියට පිරෙනවලා මේකෙදි මෙහෙමයි අපි සාමාන්‍යයෙන් මේ වෙනකොට අන්නාසි පොඩි ප්‍රමාණයක් හරි හිටවලා තියෙන කෙනෙක් ඒකේ කැලේ විනාශ කරගන්න කියලා මේ රවුන්ඩ් අප් හෝ M60 වර්ගය භාවිතා කරන්න එපා. මොකද අන්නාසි ගස් වලට වැදුනොත් සම්පූර්ණයෙන්ම අන්නාසි ගස් ටික පිටින්ම මැරලා යනවා. එවැනි අවස්ථාව ඒ අන්නාසි සාමාන්‍ය මාසක දෙක වගේ හිටවපු වත්තක වගේ නම් මේ ඒකට භාවිතා කරනවා අනිවාර්යෙන් ඩයිරෝන් කියන වර්ගය. ඒ ඩයිරෝන් පාවිච්චි කරනකොට ඒකේ අර තියෙන ප්‍රතිඵලය වැඩි කරගන්න, ඒකේ අර විසිරීම වැඩි කරගන්න තවත් පොඩි කිමිකල් එකක් වගේ ගම්මයක් වගේ එකක් තියෙනවා මේ මෙලදී ගන්න තැන මේ වල. ඒගොල්ලෝ දන්නවා අවශ්‍ය වර්ග ටික. ඔයගලන්ට ඒ සම්බන්ධව එතන ඉන්න මහත්තයා පොඩ්ඩක් කතා කරලා බලලා අවශ්‍ය විදිහට අවශ්‍ය මේ වල්නාශකේ තෝරගන්න. නැත්නම් හරි දැන් අපි තෙල් ටැංකියට පුරවගෙන ඉවරයි. දැන් අපි හදන්නේ ටැංකියත් කරේ එල්ලගෙන අපේ වත්ත තෙල් ගහන්න ඕන තැනට යන්න. දැන් අපි මේ තෙල් ටැංකිය පුරවගෙන යන ගමන් තියෙන්නේ. තව දෙයක් පැහැදිලි කරන්න ඕනේ. මෙහෙමයි දැන් ලොකු ඉඩම් ප්‍රමාණයක වගේ තෙල් ගහනවා නම් අපිට මේ තෙල් ටැංකිය භාවිතා කරලා තෙල් ගහන්න පුළුවන්. නැත්නම් අපිට පොඩි ඉඩ කඩක වගේ නම් අපිට පුළුවන් මේ උදැල්ලක් වගේ දාගෙන මුළු පොළොවම සුද්ධ කරගන්න. ඊට පස්සේ හරි අපි දැන් තෙල් ටැංකිය පුරවගෙන ආවිල්ලා තෙල් ගහන අවස්ථාවේ තියෙන මේකෙදි අපි සම්පූර්ණයෙන්ම බිම තියෙන සම්පූර්ණ කැලේම මගහැරින් නැති විදිහට අපි මේ විදිහට එක දිගට තෙල් ගහගෙන යන්න ඕනේ. මේකෙදි අපිට තනි මල දාලා තෙල් ගහන්නත් පුළුවන්. නැත්නම් මල් දෙක තියෙනවා. ඒකෙදි පොඩ්ඩක් විහිදෙනවා වැඩිපුර තෙල් ප්‍රමාණයක් වදිනවා. දැන් අපි තනි මලෙන් පාවිච්චි කරන නිසා දිගටම අපි තනි මල තමයි පාවිච්චි කරන්නේ. දැන් සම්පූර්ණයෙන් අපි මේ තෙල් ගහලි වෙලා ඊළඟ සාමාන්‍ය කැලේ මැරෙන්න දවස් 20ක් වගේ යනවා සම්පූර්ණයෙන් මැරෙන්න. ඊට පස්සේ දවස් 20කට වගේ පස්සේ වත්ත තමයි දැන් ඔය පේන්නේ. මුළු ඔක්කොම කැලේ මැරිලා තියෙන්නේ. අපි ඉතින් කැලේ මැරුණාට පස්සේ ගස් වල අතු ටිකත් පොඩ්ඩක් සුද්ධ කරගන්නවා. මොකද අන්නාසි වගාවට හොඳට අවුව තියෙන්න ඕනේ. නැත්නම් අන්නාසි ඵලදාව පොඩ්ඩක් අඩුයි වෙන පොඩි ගෙඩි කිල් තමයි ඉන්නේ. සාමාන්‍ය හොඳට වැඩුණු අන්නාසි ගහක හැදෙනවා කිලෝ 1කට වඩා බරින් යුක්ත ගෙඩියක් හොඳ දිගටි ගෙඩියක් අපිට ලබා ගන්න පුළුවන්. දැන් ඉතින් අපි මේ තියෙන්නේ සම්පූර්ණ කැලේ පොඩ්ඩක් මැරිලා තියෙන්නේ. හොඳ පස් මතු වෙන්නම වගේ ගිහිල්ලා තියෙන්නේ. මෙහෙන් ගහක් වගේ ඉතුරු වෙලා තියෙනවා. ඒ ටිකත් අපි
සුද්ධ කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ කොටසෙන් පස්සේ යනවා වත්ත ට්‍රැක්ටරයක් හෝ යොදාගෙන නැත්නම් ට්‍රැක්ටරයක් නැත්නම් සාමාන්‍යයෙන් මේ ලොකු මහා පරිමාණයෙන් කරන කටිය නම් ස්කෑවේටර් යන්ත්‍රයක් යොදාගෙන මේ වත්ත සුද්ධ කරනවා. හරි හැමෝම අපේ ගොවියා YouTube channel එක subscribe කරලා තියාගන්න. අපි දෙන්නම් වීඩියෝ ඔක්කොම ටික සාමාන්‍යයෙන් ආසි පළදාවල් වෙන තැන දක්වා වෙනකම් අවශ්‍ය සියලුම වීඩියෝ ටික මම එක දිගට ඔයගලන්ට ලබා දෙන්නම්.